පුතායිබෝවන් අද අපි කතා කරන්නේ ඉල්ලුම සැපයුම තුලින් බිහිවෙන සමතුලිතයේදී වෙන සංසිද්ධීන් ටිකයි ඊට පස්සේ සමතුලිතයට රජයයි මැදිහත් වෙන්නේ කියන කතන්දර ටිකයි. අපි එතකොට අද මේ වීඩියෝ එකෙන් කතා කරලා ඉවර කරනවා සමතුලිතයට රජය මැදිහත් වීමේදී වෙන උපරිම මිල අවම මිල සීමා කිරීම සහ අවම මිල සීමා කරලා සහතික මිල සීමා කිරීම පිළිබඳව. සහතික මිල සීමා කිරීමේදී රජය කරන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් ඌණ පූර්ණ ගෙවීම සහ අතිරික්ත මිලදී ගැනීම. අතිරික්ත මිලදී ගැනීමෙන් ඌණ පූර්ණ ගෙවීමෙන් අවම මිල නියම කිරීමෙන් උපරිම මිල නියම කිරීමෙන් වෙන සංසිද්ධීන් ටිකම මෙන්න මේ වීඩියෝ එකේ අපි කතා කරනවා. ආර්ථිකයක් සමතුලිත වෙනවා කියලා කියන්නේ සැපයුම්කරුවා ඉන්නවා. මේ සැපයුම්කරුවා සැපයුම්කරුවා රුපියල් 10 ගානේ භාණ්ඩ විකුණන්න කැමති 200ක්. ඉල්ලුම්කරුවත් රුපියල් 10 ගානේ භාණ්ඩ ගන්න කැමති 200ක්. මෙයා ගාව තියෙන්නේ 200යි 10 ගානේ මෙයා ගන්නෙන්නේ 10 ගානේ 200යි. මෙයා 10 ගානේ 200ක් මෙයාට දෙනවා. මෙයා 10 ගානේ 200 ගන්නවා. ඒ නිසා මෙයාට දෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙයාගේ තොග ඉතිරි වෙන්නේ තොග ඉතිරි නෑ කීයක්වත්. අතිරික්ත තොග බිඳුවයි අතිරික්ත තොග ශුන්‍යයි කියලා කියනවා. එතකොට මෙයා ගන්න එන පුද්ගලයා විදිහට මෙයාට තොග කීයක්වත් මදි වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා අදි ඉල්ලුමකුත් නැහැ. අදි ඉල්ලුමකුත් නැහැ. අදි ඉල්ලුම බිඳුවයි. එතකොට අදි සැපයුමකුත් නැහැ. සැපයුම වැඩිත් නැහැ. අදි සැපයුම බිඳුවයි. මිල මේ මිලට මේ මිලත් සමානයි. අපි ඒකට කියනවා අදි ඉල්ලුම් මිල බිඳුවයි. එතකොට සැපයුම් මිල අදි සැපයුම් මිලත් බිඳුවයි. අදි ඉල්ලුම හොයන්නේ කොහොමද? අදි ඉල්ලුම හොයන්නේ ඉල්ලුමෙන් සැපයුම අඩු කරනවා. ඉල්ලුම කීයද මෙතනදී 200යි සැපයුමත් 200යි. එතකොට ඉල්ලුමට සැපයුම සමාන නිසා 200න් 200ක් ගියපුවාම බිඳුවයි. අදි සැපයුම හොයන්නේ සැපයුමනේ අදි. අදි සැපයුම නම් සැපයුම අදි නම් සැපයුම වැඩි නම් වැඩි එකන්නේ අඩු එක අඩු කරන්නේ. එහෙනම් මෙතනදී සූත්‍රය තමයි සැපයුම ඍණ ඉල්ලුම. සැපයුමත් 200යි ඉල්ලුමත් 200යි අදි සැපයුම බිඳුවයි. අදි ඉල්ලුම් මිල හොයන්නේ අදි ඉල්ලුම් මිලනේ මෙතන වැඩි. ඒ නිසා ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කරනවා. ඉල්ලුම් මිල 10යි සැපයුම් මිලත් 10යි. ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කරපුවාම 10න් 10 අඩු කරපුවාම බිඳුවයි. අදි සැපයුම් මිල ඒ කියන්නේ සැපයුම් මිලනේ වැඩි. අදි සැපයුම් මිල නම් සැපයුම් මිල තමයි වැඩි. එතකොට අපි අඩු කරන්නේ සැපයුම් මිලෙන් ඉල්ලුම් මිල. සැපයුම් මිල කීයද 10යි ඉල්ලුම් මිලත් කීයද 10යි. එහෙනම් අදි සැපයුම් මිලත් බිඳුවයි. මෙන්න මේ අවස්ථා ටිකටම අපි කියනවා සමතුලිතය කියලා. මෙන්න මේ අවස්ථා ටිකටම අපි කියනවා සමතුලිතය කියලා. නැත්නම් සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එක සැපයුම්කරුවගේ සැපයුමත් ඉල්ලුම්කරුවගේ ඉල්ලුමත් සමාන වෙන තැන අපි කියනවා සමතුලිතය කියලා. නැත්නම් අදි ඉල්ලුම නැත්නම් සැපයුමට වඩා වැඩි ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. ඒක හොයන්නේ ඉල්ලුමෙන් සැපයුම අඩු කරලා ඉල්ලුම 200යි සැපයුමත් 200යි 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 අඩු කරපුවාම බිඳුවයි. අදි සැපයුම හොයන්නේ සැපයුමෙන් ඉල්ලුම අඩු කරලා සැපයුම 200යි ඉල්ලුම 200යි 200න් 200 අඩු කරපුවාම බිඳුවයි. අදි ඉල්ලුම් මිල හොයන්නේ ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කරලා ඉල්ලුම් මිල 10යි සැපයුම් මිල 10යි අදි ඉල්ලුම් මිල බිඳුවයි. 10න් 10 අඩු කරපුවාම බිඳුවයි. මේ 10න් මේ 10 අඩු කරත් බිඳුවයි. එතකොට මේ අවස්ථා ටිකෙන් අපි සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන්. තව තියෙනවා. අපි මේ කතන්දරයක් විදිහට මේ කිව්වේ අපි වක්‍රයෙන් බලමුකෝ. මේ බලන්න.
වක්‍රයෙන් බලපුවාම සැපයුමට ඉල්ලුම සමාන වන තැන එක් අවස්ථාවක් විතරයි තියෙන්නේ. සැපයුමයි ඉල්ලුමයි සමාන වන එක අවස්ථාවක් විතරයි තියෙන්නේ. මේ බලන්න. මෙන්න මේ සැපයුම් වක්‍රය කලින් වීඩියෝස් වල මම ඕවා කතා කරලා තියෙනවා. මේ ඉල්ලුම් වක්‍රය මේ D. මේ තියෙන්නේ මිල නැත්තම් P කියලා හඳුන්වනවා. මේ තියෙන්නේ ප්‍රමාණය නැත්තම් Q කියලා හඳුන්වනවා. එතකොට ඉල්ලුම් වක්‍රයක් සැපයුම් වක්‍රයක් ඡේදනය වෙන තැන අපි කියනවා සමතුලිතය කියලා. එතකොට මම දාන්නම් මෙතන සමතුලිතය 10යි සමතුලිත ප්‍රමාණය 200යි. මිල 10යි ප්‍රමාණය 200යි. මේ ඉල්ලුම් කරුවා උපරිම වශයෙන් මේ භාණ්ඩයට ගෙවන්න කැමති 20ක් කියලා හිතන්න. හරිනේ. දැන් මට මේ ටිකට උත්තර දෙන්න. මේ සමතුලිත මිලනේ. සමතුලිත මිල. සමතුලිත මිලේදී ඉල්ලුමයි සැපයුමයි සමානයි. එහෙනම් ඉල්ලුමත් 200යි සැපයුමත් 200යි. ඉල්ලුමයි සැපයුමයි සමානයි නම් අද ඉල්ලුමකුත් නැහැ, අද සැපයුමකුත් නැහැ. සමතුලිත ඒදී සමතුලිත මිල සමානයි. සමතුලිත මිල සමාන වෙන්නේ ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි සමානයි. අද ඉල්ලුම් මිලකුත් නැහැ, අද සැපයුම් මිලකුත් නැහැ. මේකම තමයි ඉල්ලුම් මිල, මේකම තමයි සැපයුම් මිල. මේකම තමයි සැපයුම් ප්‍රමාණය, මේකම තමයි ඉල්ලුම් ප්‍රමාණය. ඔන්න උතන අපි කියනවා සමතුලිතයක් කියලා. එතකොට මේ සමතුලිතයේදී ඔයාට හොයන්න තියෙනවා පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය හොයන්න තියෙනවා. ඔයාට ආය හොයන්න තියෙනවා නිෂ්පාදන අතිරික්තය සහ ඔය දෙකේම එකතුවෙන් හැදෙනවා ආර්ථික අතිරික්තය. පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයෙන් දෙකේම එකතුවෙන් අපි හදාගන්නවා ආර්ථික අතිරික්තය. දැන් ඕම් ඔය දෙක හොයමු. තුනම අහගන්න. පාරිභෝගිකයා මේ භාණ්ඩ පාරිභෝගිකයාගේ වක්‍රය මේ D කියන්නේ මේ ඉල්ලුම් වක්‍රයනේ. ඉල්ලුම. මේ සැපයුම් කරුවාගේ වක්‍රය. හරිනේ. මේ භාණ්ඩය සම්බන්ධයෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම වශයෙන් 200ක්. අපි ඒකට කියනවා උපරිම වශයෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති මිල උපරිම ඉල්ලුම් මිල. මේ භාණ්ඩයට උපරිම වශයෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති 20ක්. මේ භාණ්ඩේ සැපයුම් කරුවා සපයන්න කැමති අවම වශයෙන් බිඳුවට මෙතන බිඳුවනේ. ඔයා දන්නවා මෙතන බිඳුවයි කියලා. සැපයුම් නැත්නම් ප්‍රමාණයක් බිඳුවයි මිලත් බිඳුවයි. අපි එතනට කියනවා අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල. මේ උපරිම ඉල්ලුම් මිල, මේ අවම සැපයුම් මිල. මේ ටික අහගන්න. මෙන්න මේ භාණ්ඩය සම්බන්ධයෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම වශයෙන් 20ක්. වෙළඳපොළ සමතුලිත වෙනවා නැත්නම් ඉල්ලුම් සැපයුම් බලවේගයන් සමාන වෙනවා. සමාන වෙච්චාම මිලක් තීරණය වෙනවා 10යි. භාණ්ඩය සඳහා මිලක් තීරණය වෙලා තියෙනවා ඉල්ලුම් සැපයුම් බලවේගයන් මත 10ක්. පාරිභෝගිකයා 20ක් ගෙවන්න වෙන පාරිභෝගිකයාට 10යි නම් ගෙවන්න වෙන්නේ. වාසිද පාඩුද? වාසි. අන්න ඒක තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. මෙන්න මේ කොටස තමයි පාරිභෝගිකයාගේ වාසිය වෙන්නේ. පාරිභෝගික අතිරික්තය. ඊළඟ එක සැපයුම් කරුවා මේ භාණ්ඩයේ බිඳුවට සපයන්න කැමති ඉල්ලුම් සැපයුම් බලවේගයන් මත සමතුලිතයක් තීරණය වුණා. ඒ නිසා මිලක් තීරණය වුණා මේ භාණ්ඩේ 10ක බිඳුවට සපයන්න කැමති සැපයුම් කරුවට මේ භාණ්ඩයෙන් 10ක් හම්බ වෙනවා. අන්න ඒක මේ සැපයුම් කරුවා මේ භාණ්ඩයේ බිඳුවට සපයන්න කැමති සමතුලිත යන නිසා මිලක් තීරණලා තියෙනවා 10ක බිඳුවට සපයන්න කැමති සැපයුම් කරුවට 10ක් හිමි වෙනවා නම් මේ සැපයුම් කරුවාගේ වාසිය අපි ඒකට කියනවා නිෂ්පාදන අතිරික්තය. මේ තියෙන නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදන අතිරික්තයේ එකතුව තමයි අපි ආර්ථික අතිරික්තය කියලා කියන්නේ. පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ආර්ථික අතිරික්තයක් කියලා. ඊළඟට මෙන්න මේ ටික හොඳට අහගන්න. මෙන්න මේ ආර්ථික අතිරික්තය උපරිම අවස්ථාව. ආර්ථික අතිරික්තය උපරිම අවස්ථාව. පාරිභෝගික අතිරික්තයවත් නිෂ්පාදන අතිරික්තයවත් නෙමෙයි. ආර්ථික අතිරික්තය උපරිම අවස්ථාව අපි කියනවා සමතුලිතය කියලා. ආර්ථික අතිරික්තය උපරිම අවස්ථාව අපි කියනවා සමතුලිතයක් කියලා. ඔන්න ඔය ටික තමයි කතාව. පාරිභෝගික අතිරික්තය හඳුන්වන්නේ මෙන්න මේ ත්‍රිකෝණෙනේ. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වා නම් හරි. ඔය ත්‍රිකෝණේ කඩලා එළියට ගත්තොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මොන මිලද මේ? 20 මෙතන තියෙනවා උපරිම ඉල්ලුම් මිල. 10 මෙතන තියෙනවා සමතුලිත මිල.
මෙතන බිඳුවනේ. ඒ කියන්නේ මෙතන බිඳුවයි. මේ ටික බිඳුවයි. මේ ටික මේ දුර 200 කියන්නේ මේ සමතුලිත ප්‍රමාණය. අපි මෙන්න මේ වෙනසින් මෙන්න මේ දුර ගුණ කරපුවාම අපිට එන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය නිසා අපි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා දෙකෙන් බෙදමු. එතකොට සූත්‍රයක් ලියුව හැකි පාරිභෝගික අතිරික්තය සමානයි මෙන්න මේ වෙනස හොයාගන්න ඕන නිසා අපි අඩු කරනවා උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා මේ 10 වෙන සමතුලිත මිල. සමතුලිත මිල අඩු කරලා ಗುಣ කරනවා මෙන්න මේකෙන් මේ 200න් 200 කියලා කියන්නේ සමතුලිත ප්‍රමාණය කියලා ඔයා දන්නවා. බෙදනවා දෙකෙන් හේතුව අපි ඒක කරපුවාම එන්න ඍජු කෝණාශ්‍රය අපිට ඕන ත්‍රිකෝණය නිසා අපි දෙකෙන් බෙදනවා. පාරිභෝගික අතිරික්තයේ සූත්‍රය මේ. පාඩම් කරන්න ඕනෙත් නැහැ. මෙතන තියෙන උපරිම ඉල්ලුම් මිල මේ වෙනස ගන්න ඕන නම් උපරිම ඉල්ලුම් මිලෙන් සමතුලිත මිල අඩු කළාට පස්සේ මෙන්න මේ වෙනස එනවා 10. උපරිම ඉල්ලුම් මිල 20යි සමතුලිත මිල 10යි. ඊට පස්සේ ಗುಣ කරනවා සමතුලිත ප්‍රමාණය 200යි බෙදනවා දෙකෙන්. 20න් 10ක් අඩු කරපුවාම 10යි ಗುಣ කරනවා 200න් බෙදනවා දෙකෙන්. ඒ කියන්නේ 100යි. 10 100න් ගුණ කරපුවාම උත්තරේ 1000යි. ඔන්න ඕක තමයි පාරිභෝගික අතිරික්තය වෙන සූත්‍රය. එතකොට ඔයා දැනගන්න ඕන ඕක හරියට අහන් හිටියානම් නිෂ්පාදන අතිරික්තය වෙන සූත්‍රය. නිෂ්පාදන අතිරික්තය එළියට ගන්න. මෙන්න මේ ත්‍රිකෝණය නේද? මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට මෙන්න මේ දුර කියන්නේ සමතුලිත ප්‍රමාණය 200යි. මේකෙන් මේක අඩු කරපුවාම මෙන්න මේ දුර එනවා. මෙතන තියෙන්නේ මේ තියෙන්නේ සමතුලිත මිලනේ. මේ තියෙන්නේ සමතුලිත මිල. මේ තියෙන්නේ අවම සැපයුම් මිලනේ මෙතන. ඒ නිසා අවම සැපයුම් මිල. එතකොට නිෂ්පාදන අතිරික්තය සමානයි ඔය යටින් ලියන්නම් මේක මෙතනට ගන්නම්. නිෂ්පාදන අතිරික්තය සමානයි මෙන්න මේකෙන් මෙන්න මේක අඩු කරපුවාම මෙන්න මේ වෙනස එනවා. එහෙනම් සමතුලිත මිල අඩු කිරීම අවම සැපයුම් මිල ගුණ කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙකෙන්. සමතුලිත මිල 10යි අවම සැපයුම් මිල 0යි ගුණ කරනවා 200න් බෙදනවා දෙකෙන්. මෙතන 100යි කපපුවාම 10න් බිඳුවක් අඩු කරපුවාම 10යි 10 වරක් 100 10යි. ඉස්සෙල්ලා පාරිභෝගික අතිරික්තයත් 10යි නිෂ්පාදන අතිරික්තයත් 10යි. ඔයා දන්නවා මේ ආර්ථික අතිරික්තය කියලා කියන්නේ මේ දෙකේම එකතුව. මේකත් 10යි මේකත් 10යි. එහෙනම් මේක 2000යි. ඔන්න ඕක තමයි අපි කියන්නේ සමතුලිත අවස්ථාවේදී පාරිභෝගික අතිරික්තය, සමතුලිත අවස්ථාවේදී නිෂ්පාදන අතිරික්තය, සමතුලිත අවස්ථාවේදී ආර්ථික අතිරික්තය මේ සියල්ලම මෙන්න මේ කතන්දරේ. ඕක තමයි සමතුලිතයක් කියලා හඳුන්වන්නේ. සැපයුමත් ඉල්ලුමත් මත මිලක් තීරණය වෙනවා කියලා හිතන්න 10ක ප්‍රමාණය 100යි. මෙතන බිඳුවයි මෙතන p කියනවා දන්නවද? මෙතන q කියනවා දන්නවා, මේක d කියනවා දන්නවා, මේක s කියනවා දන්නවා. මේ අහගන්න හොඳට අහගන්න. මේ සැපයුම් කරුවා මේ භාණ්ඩය 10ට විකුණන්න කැමති, ඉල්ලුම් කරුවා මේ භාණ්ඩය 10ට ගන්න කැමති. රජය මෙහෙ ඉඳන් බලාගෙන ඉන්නවා. රජය දැන් බලාගෙන ඉඳලා හිතනවා මෙන්න මේ තීරණය වෙච්ච මිල ඉල්ලුමත් සැපයුමත් මත තීරණය වෙච්ච 10 මෙන්න මේ තීරණය වෙච්ච 10 පාරිභෝගිකයට අසාධාරණයි කියලා රජයට හිතෙනවා. රජයට හිතිච්ච ගමන් රජය භාණ්ඩ මිල මොනවා කරන්න ඕනද? මේ තීරණය වෙච්ච මිල පාරිභෝගිකයට අසාධාරණයි නම් භාණ්ඩ මිල අඩු කරන්න ඕන. රජය විසින් භාණ්ඩ මිල අඩු කරනවා. හිතන්න මිල අට කරනවා. මිල අට කරනවා. රජය විසින් භාණ්ඩ මිල අට කරනවා. අට කරපු ගමන් සංසිද්ධීන් ටිකක් ඇති වෙනවා. මේ බලන්න වෙන සිද්ධීන් ටික. ඔයා දන්නවා 10 තිබ්බ එක අට කරපු ගමන් මිල අඩු කරපු ගමන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා.
10 තිබ්බ එක 8 කරපු ගමන් මිල අඩු කරපු ගමන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ බලන්න 8 කරපු ගමන් 8 දිගේ ගිහිල්ලා මේ 8 දිගේ ගිහිල්ලා සැපයුම් වක්‍රේ හැප්පුණාම එයා කියන 80යි. සපයන්නේ 80යි. 8 දිගේ ගිහිල්ලා සැපයුම් වක්‍රේ හැප්පුණාම 80යි සපයන්නේ. 8 දිගේ ගිහිල්ලා ඉල්ලුම් වක්‍රේ හැප්පුණාම එයා කියනවා 120යි. 120ක් ගන්න කැමති. 8 දී සැපයුම 80යි. 8 දී ඉල්ලුම 120ක් වෙනවා. මේ බලන්න. අද ඉල්ලුමක් හට ගන්නවා මෙන්න මේක තමයි අද ඉල්ලුම කියලා කියන්නේ. මිල අඩු කරපු ගමන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු කරපු ගමන් සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අද ඉල්ලුමක් හට ගන්නවා. ඒ තියෙන්නේ මේක. හරිනේ. ඊළඟ එහෙනම් අද ඉල්ලුම කීයද? අද ඉල්ලුම හොයන්නේ ඉල්ලුමනේ වැඩි. එහෙනම් ඉල්ලුමෙන් සැපයුම අඩු කරන්න. ඉල්ලුම 120යි සැපයුම 80යි අද ඉල්ලුම 40යි. මේ අතර වෙනස තමයි අද ඉල්ලුම වෙන්නේ. මේ තියෙන්නේ අද ඉල්ලුම, මේ තියෙන්නේ අද ඉල්ලුම. ඊළඟ එක මේ අහගන්න. මේ මිල 10 දී සැපයුම් කරුවා ගාව සපයන්න තිබ්බ 100ක්. මිල 10 වෙලාවේ සැපයුම් කරුවා ගාව සපයන්න තිබ්බ 100ක්. මිල අඩු කරපු ගමන් හෙටරෑ මේ බාන්නේ විකුණන්න පුළුවන් 8ට කියලා රජය කියපු ගමන් එයා කියනවා මං ගාව තියෙන 80යි. සපයන්න තියෙන 80යි. දැන් කියන්න මට එහෙනම් 10 දී 100ක් තිබ්බ වෙලා 100ක් තිබ්බනේ. මිල 8 කරපු ගමන් 80යි නම් ඌ ගාව සපයන්න තියෙන්නේ කියලානේ එයා කියන්නේ. එහෙනම් එයා තොග කොච්චරක් හංගලා තියෙනවද? මේ තියෙන්නේ තොග සංගවීම. මේ තියෙන්නේ තොග සංගවීම. එහෙනම් එයා තොග හංගලා තියෙනව කොච්චරද? තොග හංගලා තියෙනව 20ක්. ඒ තොග සංගවීම. මේ තියෙන්නේ මිල අඩු කරපු එක තමයි අපි කියන්නේ උපරිම මිල කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති සමතුලිත මිලට වඩා පහළ මිලක් උපරිම මිල ලෙස නම් කරන්නේ ඇයි? සහ සමතුලිත මිලට පහළ මිලක් රජය පනවන්නේ ඇයි? සමතුලිත මිලට පහළ මිලක් රජය විසින් පනවන්නේ තීරණය වෙච්ච සමතුලිත මිල පාරිභෝගිකයට අසාධාරණයි කියලා රජයට හිතෙනවා. ඒ නිසා රජය විසින් මිල අඩු කරනවා. ඇයි මේකට උපරිම මිල කියලා කියන්නේ? රජය මේක කියන්නේ ඔයාට මේ භාණ්ඩය විකුණන්න පුළුවන් උපරිම මිල 8යි. එතනින් උඩ මිලකට විකුණන්න බෑ. ඕනනම් මිල පහළ ඔතනින් පහළ මිලකට විකුණ ගන්න. උපරිම මිල කියන්නේ ආන්ගේ හේතුව මත. උපරිම මේ භාණ්ඩය විකුණන්න පුළුවන් මිල 8යි. මෙතනින් පහළ මිලකට විකුණ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔතනින් ඉහළ මිලකට විකුණන්න බෑ. උපරිමය ඔච්චරයි. කතාව ඒක තමයි මේ උපරිම මිල කියන හේතුව. ඊළඟට මෙයා දැන් ප්‍රශ්නයක් තියෙනවනේ මේ බලන්නකො මේක කරපු ගමන් මෙයා ගාව විකුණන්න තියෙන්නේ 80යි කියනවා. පාරිභෝගිකයා මිල 8 කරපු ගමන් එයා ඉල්ලන් එනවා 120ක්. මෙතන අද ඉල්ලුමක් හට ගන්නව නේද? වැඩි ඉල්ලුමක් හට ගන්නවා. උදාහරණයක් ඔයාලා ඉස්කෝලේ ගෑන් ළමයෙක් ඉන්නවා ලස්සනයි. ටිකක් හැමෝම බලන ගෑන් ළමයි. ඒ ගෑන් ළමයාව ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒ නිසා මෙයාගේ මිල මොනවා වෙනවද? අපි කියනවනේ ගණන් උස්සනවා කියලා. ගණන් උස්සනවා. එතකොට අද ඉල්ලුමක් තියෙද්දී අද ඉල්ලුම වෙලාවේ මිල මොනවා කරනවද? මිල ඉහළ යන්න පුළුවන්. අද ඉල්ලුම වෙලාවේ මිල ඉහළ යන්න පුළුවන්. අද ඉල්ලුම වෙලාවේ මිල ඉහළ යන්න හේතුව තමයි දැන් වෙළඳපොලේ විකුණන්න තියෙන 80යි. මෙයාලා දිගින් දිගටම ඉල්ලන් එනවා. ඒ කියන්නේ සැපයුමක් පිටුපස්සේ අද ඉල්ලුමක් ලුහුබඳිද්දී මෙන්න මේ සැපයුම් කරුවා විසින් මිල වැඩි කරන්න බලනවා. මිල උස්සන්න බලනවා. මිල වැඩි කරන්න බලනවා.
80 ගන්න කැමති පාරිභෝගිකයා ගන්න කැමති මිල බලන්න ඕන. 80 දිගේ පාරිභෝගිකයට අදාළ වක්‍රයේ ගිහිල්ලා හැප්පුණා මිල දෙස බැලුවා 15යි කියලා හිතන්න. මෙන්න මේක තමයි මෙන්න මේ මිලට විකුණන්න බලනවා මෙන්න මෙයා. මෙන්න මේ මිලට අපි කියනවා කළු කඩ මිල කියලා. කළු කඩ මිලක් ඇති වෙන්න හේතුව තමයි ඉල්ලුම්කරුව අතිවිශාල ප්‍රමාණයකින් ඉල්ලගෙන එනවා. උදාහරණයක් පෝය දවසට පෝයට බාර් වහලන්නේ. පෝයට බාර් එකේ විකුණන්නේ බෝතලේ ගල් බෝතලයක් 3600යි කියලා හිතන්නකෝ. බාර් එකේ විකුණන්නේ 3600. පෝයට බාර් වහලා නිසා සැපයුම අඩුයි. සැපයුම අඩු වෙනවා පෝය දවසට. එතකොට හැබැයි බොන එකාට බොන්න ඕන නිසා ඉල්ලුම්කරුවෝ ඉල්ලගෙන එනවා. ඒක දන්න නිසා ගමේ එක පුද්ගලයෙක් විසින් කවුරු හරි හැම ගමකම එක පුද්ගලයෙක් ඉන්නවනේ. එක පුද්ගලයෙක් විසින් අනිවාර්යෙන් පෝයට කලින් දවසේ අරක්කු අරගෙන තියාගන්නවා 3600 ගානේ ආබාරකින් ගන්නවා. හැබැයි මෙයාලට විකුණන්නේ 3600ට වඩා අඩු වෙන 3600ටමද. මෙයාලට විකුණන්නේ 3600ට වඩා වැඩියෙන් 4000ට විතර විකුණනවා. අන්න ඒකට කියනවා කළු කඩ මිල කියලා. කළු කඩ මිලක් ඇති වෙන්න හේතුව තමයි සැපයුමක් පිටුපස්සේ අද ඉල්ලුමක් ලුහුබඳිනවා. එතකොට සැපයුම් කරෝ විසින් මිල වැඩි කරන්න බලනවා. මෙන්න මේක තමයි කළු කඩ මිල වෙන්නේ. කළු කඩ මිලක් බිහි වෙන්න දුන්නේ නැත්නම් රජයක් විසින් වෙන ටික බලන්න. මේ බලන්න. කළු කඩ මිලක් රජය විසින් බිහි වෙන්න නොදුන්නොත් වෙන සංසිද්ධීන් ටික මේ භාණ්ඩයට උපරිම වශයෙන් 20ක් ගෙවන්න කැමති පාරිභෝගිකයා උපරිම මිල නිසා 8යි ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ 20 ගෙවන්නේ එක්කෙනාට ගෙවන්න වෙන්නේ 8යි. කීයකටද විකුණන්න තියෙන්නේ වෙනද පොලේ හුවමාරු කරන්න වෙන්නේ භාණ්ඩ 80ක් නිසා. මෙන්න මේක අපි හඳුන්වනවා පාරිභෝගික අතිරික්තය කියලා. ඔන්න ඔය කොටස පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තය කියලා අපි හඳුන්වනවා. මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. මේ සෙට් එක තමයි පාරිභෝගික අතිරික්තය. ඊළඟට සැපයුම් කරුවා විසින් මේ භාණ්ඩේ බිඳුවට සපයන්න කැමති උපරිම මිල නිසා එයාට කීයද හිමි වෙන්නේ? 8යි. කීයකටද? 80කට. එහෙනම් මෙන්න මේක නිෂ්පාදන අතිරික්තය. මේ ඩොට් තියලා තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. ඊළඟට පාඩ මතකයි සමතුලිත අවස්ථාවේදී සමතුලිතයට උඩින් ත්‍රිකෝණේ පාරිභෝගික අතිරික්තය වුණා. සමතුලිතයට යටින් ත්‍රිකෝණේ නිෂ්පාදන අතිරික්තය වුණා. දෙකේම එකතුව ආර්ථික අතිරික්තය වුණා. මේ බලන්න. දැන් ආර්ථික අතිරික්තය විදියට ගන්න වෙන්නේ මේ කොටස නේද? මෙන්න මේ ටික පාරිභෝගික අතිරික්තය, මෙන්න මේ ටික නිෂ්පාදන අතිරික්තය, දෙකේම එකතුව ආර්ථික අතිරික්තය. ඉස්සෙල්ලා ආර්ථික අතිරික්තය විදියට මෙන්න මෙතනට එනකන් ගත්තා. දැන් ගන්න වෙන්නේ මේ ටික. එහෙනම් අපි ආර්ථිකයෙන් අහිමි වෙලා තියෙනවා මෙන්න මේ කොටස. අපි ඒකට කියනවා අහිමි වන සුබ සාධනය කියලා. අහිමි වන සුබ සාධනය. ඔන්න ඕක තමයි උපරිම මිල නියම කිරීමේදී වෙන්නේ. උපරිම මිල නියම කිරීමේදී වෙන්නේ ඕන් ඔය සංසිද්ධීන් ටික. දැන් ආගා. සමතුලිත අවස්ථාව මෙන්න මේ 10. ඉල්ලුමත් සැපයුමත් බලවේගයන් මත සමතුලිතයක් තීරණය වෙනවා. සමතුලිතය තීරණය වෙච්ච මිල පාරිභෝගිකයට අසාධාරණයි කියලා රජයට හිතෙනවා. පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට කරන්න තීරණය වෙච්ච මිල අඩු කරන්න රජය විසින් දඟලනවා. තීරණය වෙච්ච මිල අඩු කරන්න රජය විසින් මිලක් පනවනවා. අන්න ඒකට කියනවා උපරිම මිල කියලා. මිල අඩු කරපු ගමන් ඔයා දන්නවා ඉල්ලුම වැඩි වෙනවා සැපයුම අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා මේ 120 වෙනවා 100ට තිබ්බ ඉල්ලුම. සැපයුම අඩු වෙනවා 100ට තිබ්බ සැපයුම 80 වෙනවා. එතකොට සැපයුම 80යි ඉල්ලුම 120යි අද ඉල්ලුම 40ක් වෙනවා. 10 දී සැපයුම් කරුවා 100ක් විකුණන්න තිබ්බා. මිල අට කරපු ගමන් සැපයුම් කරුවා කියන්නේ මං ගාව තියෙන්නේ 80යි කියලා. මේ තියෙන්නේ එක. එහෙනම් එයා තොග සංගවලා තියෙනවා කීයක්ද?
20ක් තොග සංගවලක් තියෙනවා. ඒකත් හරිනේ. ඊට පස්සේ මේ භාණ්ඩයට උපරිම වශයෙන් ගෙවන්න කැමති පාරිභෝගිකයා 20ක්. හැබැයි උපරිම මිල නිසා යාට ගෙවන්න වෙන්නේ 8යි. වෙළඳ පොලේ හුවමාරු කරගන්න වෙන්නේ 80යි. හේතුව සැපයුම් කරුව ගාව සපයන්න තියෙන්නේ 80ක් නිසා පාරිභෝගිකයා 120ක් ඉල්ලන් ආවට 120 දෙන්න වෙන්නේ 120 හුවමාරු කරගන්න වෙන්නේ සැපයුම් කරුව ගාව තියෙන්නේ 80ක් නිසා හුවමාරු කරගන්න වෙන්නේ 80 නිසා අපිට 80න් එහාට යන්න බෑ. එතකොට අපි පාරිභෝගිකයාගේ වාසිය හොයන්න උපරිම වශයෙන් පාරිභෝගිකයා 20ක් ගෙවන්න කැමති. උපරිම වශයෙන් පාරිභෝගිකයා 20ක් ගෙවන්න කැමති. උපරිම මිල නිසා පාරිභෝගිකයාට ගෙවන්න වෙන්නේ 8යි. එහෙනම් මෙන්න මේ කොටස තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. සැපයුම් කරුව මේ භාණ්ඩ බිඳුවට සපයන්න කැමති. උපරිම මිල නිසා සැපයුම් කරුවට 8ක් හම්බ වෙනවා. එහෙනම් එයාගේ වාසිය තමයි මේ තියෙන්නේ. ඊළඟට ඉස්සල්ලා මෙන්න මේ විදිහට රජයේ මැදිහත් නොවුණා නම් සමතුලිතයට රජයේ මැදිහත් නොවුණා නම් මෙන්න මේ සෙට් එකම ආර්ථික අතිරික්තය වෙනවනේ. දැන් ආර්ථික අතිරික්තය වෙන්නේ මෙන්න මේ ටික විතරයි. දැන් ආර්ථික අතිරික්තය වෙන්නේ මෙන්න මේ ටික විතරයි. මෙන්න මේ ත්‍රිකෝණේ කාටවත් හිමි වෙන්නේ නැහැ. අපි ඒකට කියනවා අහිමි වෙන සුබ සාධනය. ඉස්සල්ලා මතකද දන්නේ මම කිව්වා ආර්ථික අතිරික්තයේ උපරිම වෙන තැන තමයි සමතුලිත අවස්ථාව. සමතුලිතයෙන් තොර අවස්ථාවක ආර්ථික අතිරික්තය අඩු වෙනවා. ඒක මතක තියාගන්න. මෙන්න මේක තමයි උපරිම මිල නියම කිරීමෙන් වෙන සීන් එක. තොග සංගවන නිසා, තොග අඩු නිසා, ඉල්ලුම වැඩි නිසා මිල වැඩි වෙනවා. මිල වැඩි වුණාට පස්සේ මෙන්න මේ දක්වා ඔයාගෙන් කළු කඩ මිල කීයද කියලා ඇහුවොත් කරන්න ඕන එකම දේ තමයි විකුණන්න විකුණුම් කරුවෝ කීයක් තියන් ඉන්නවද 80ක් තියන් ඉන්නවා. ඒ 80ට 80 ගන්න කැමති මිල බලන්න ඕන. ගනුදෙනු කරුවා නැත්තම් පාරිභෝගිකයා ඒක ගන්න කැමති මිල තමයි මේ 80 දිගේ ගියා. ඉල්ලුම් වක්‍රය හැප්පුණා. මිල දෙස බැලුවා. දැන් 15යි. අන්න ඒකට අපි කියනවා කළු කඩ මිල. ඔන්න ඕක තමයි උපරිම මිල නිසා සිද්ධ වෙන සංසිද්ධිය. ඔච්චරයි උපරිම මිල. ඊට පස්සේ යමු අපි අවම මිල පැනවීම. අවම මිල. දැන් කතා කරන්නේ අවම මිල ගැන. හොඳට අහගන්න. මෙන්න මේකෙදී අවම මිලක් කියලා කියන්නේ සමතුලිතය තීරණය වෙනවා සමතුලිත මිල 10යි. සමතුලිත ප්‍රමාණය 100යි. මෙතන D, මෙතන S, මෙතන P, මෙතන Q, මෙතන බිඳුව කියන්නේ ඔයා දන්නවනේද? මේ විකුණුම් කරුවා 10ට සපයන්න කැමති, පාරිභෝගිකයා 10ට ගන්න කැමති සමතුලිතයේදී රජය විසින් රජය හිතනවා මේ තීරණය වෙච්ච 10 පාරිභෝගිකයාට නෙමෙයි නිෂ්පාදකයාට අසාධාරණයි කියලා. තීරණය වෙච්ච 10 නිෂ්පාදකයාට අසාධාරණ නම් මිල මොනවා කරන්න ඕනද නිෂ්පාදකයාට සාධාරණයක් ඉෂ්ට කරන්න? මිල වැඩි කරා නම් හරිනේ. ඕන් ඔය 10 වැඩි කරනවා රජයේ මැදිහත් වෙලා. මෙන්න මේ 10 වැඩි කරනවා රජයේ විසින් මැදිහත් වෙලා අපි 15ක් දාමු නිකන්. මේකට කියනවා අවම මිල කියලා. ඔන්න ඕකට කියනවා අවම මිලක් කියලා. මම මෙතන 20 දාන්නම්. උපරිම ඉල්ලුම් මිල 20යි. 15 කරපු ගමන් මෙතන 80ක් වෙනවා. මෙතන 130ක් වෙනවා කියලා හිතන්න. සමතුලිත අවස්ථාවේ තීරණය වෙච්ච මිල 10යි. ඒක නිෂ්පාදකයට අසාධාරණයි කියලා රජයට හිතුණා. රජය මිල මොනවා කළාද එහෙනම් නිෂ්පාදකයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නම් මිල වැඩි කළා. නිෂ්පාදකයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නිසා මිල වැඩි කළා රජය විසින්. දැන් මිල වැඩි කරපු ගමන් බිහි වෙන ප්‍රතිවිපාක තියෙනවනේ ඒ වෙලෙම. මිල වැඩි කරපුවාම ඉල්ලුම අඩු වෙනවා, සැපයුම වැඩි වෙනවා. මේ බලන්න. 15 දිගේ ගිහින් ඉල්ලුම් කරුවට අදාළ එක
හැප්පුණාම ඉල්ලුම් වක්‍රය හැප්පුණාම ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය 15 දී මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය මිල 15 දී ඉල්ලුම් ප්‍රමාණය 80යි. මිල 15 දී සැපයුම් වක්‍රය හැප්පුණාම ප්‍රමාණය දෙස බැලුවා සැපයුම් ප්‍රමාණය 130යි. දැන් ඉල්ලුමද වැඩි සැපයුමද වැඩි සැපයුම එහෙනම් බිහි වෙනවා අදි සැපයුමක්. අදි සැපයුම හොයන සූත්‍රය සැපයුම වැඩිනේ ඉල්ලුමට වඩා ඒ නිසා වැඩි එකෙන් අඩු එක අඩු කරන්නේ සැපයුමෙන් අඩු කරනවා ඉල්ලුම සැපයුම 130යි ඉල්ලුම 80යි ඒ නිසා අදි සැපයුම 50යි අදි සැපයුමක් බිහි වෙනවා. දැන් මොනවා බිහි වුණත් පාරිභෝගික 80යි නම් ගන්න කැමති පාරිභෝගිකයා ගන්න කැමති 80යි නම් වෙළඳ පොලේ හුවමාරු වෙන්නේ බාන්න 80යිනේ. දැන් මේ ටික බලන්න. අවම මිලක් නියම කළාට පස්සේ පාරිභෝගිකයාට වාසිය වෙන්නේ දැන් කියන්නේ ඉස්සල්ලා කතන්දර ටික දන්නවනේ. උපරිම වශයෙන් මේ භාණ්ඩයට පාරිභෝගිකයා ගෙවන්න කැමති 20ක්. අවම මිල නිසා මේ භාණ්ඩයට ගෙවන්න වෙන්නේ 15යි. එහෙනම් මෙන්න මේක තමයි කාගේ වාසිය වෙන්නේද? පාරිභෝගිකයාගේ වාසිය වෙන්නේ. ඊළඟ එක තමයි සැපයුම් කරුව මේ භාණ්ඩේ විකුණන්න කැමති බිඳුවට සැපයුම පටන් ගන්න කැමති බිඳුවට අවම මිල නිසා මේ භාණ්ඩයට සැපයුම් කරුවට හම්බ වෙනවා 15ක්. මේ තියෙන්නේ කාගේ වාසියද? නිෂ්පාදකයාගේ වාසිය. මේ තියෙන්නේ නිෂ්පාදකයාගේ වාසිය මේ ඩොට් වලින් තියලා තියෙන නිෂ්පාදකයාගේ වාසිය. 80න් එහාට යන්න බෑ වෙළඳ පොලේ හුවමාරු වෙන්නේ භාණ්ඩ 80 නිසා. හරිනේ? එතකොට ආර්ථික අතිරික්තය වෙන්නේ මෙන්න මේ ටික නේද? ආර්ථිකයේම අතිරික්තය වෙන්නේ මෙන්න මේ ටික. ආර්ථික අතිරික්තය. එතකොට ඉස්සෙල්ලා සමතුලිතයේදී ආර්ථික අතිරික්තය මෙන්න මේ ත්‍රිකෝණේ පාරිභෝගික අතිරික්තය වුණා. මෙන්න මේ ත්‍රිකෝණේ නිෂ්පාදන අතිරික්තය වුණා. එතකොට මේ ඔක්කොම ආර්ථික අතිරික්තය වුණා. දැන් ආර්ථික අතිරික්තය මෙන්න මේ පාරිභෝගික අතිරික්තයයි මෙන්න මේ නිෂ්පාදන අතිරික්තයයි ඒ දෙකේම එකතුව ආර්ථික අතිරික්තය කියලා කියනවා. එතකොට සමතුලිතයේදී මෙන්න මේ කොටසක් ආර්ථිකයට හිමි වුණා. දැන් මෙන්න මේ කොටසක් ආර්ථිකයට හිමි වෙනවා. ආර්ථිකෙන් අහිමි වෙලා තියෙනවා මේ රතු පෑනෙන් මාක් කරන එක. අපි ඒකට කියනවා අහිමි වන සුබ සාධනය. අහිමි වන සුබ සාධනය තමයි මේ කොටස. හරිනේ? අවම මිලේ සාරාංශය තමයි සමතුලිත මිල නිෂ්පාදකයට අසාධාරණයි කියලා රජයට හිතෙනවා. රජයට එහෙම හිතුණාට පස්සේ රජය සමතුලිත මිලට වඩා වැඩි මිලක් පනවනවා නිෂ්පාදකයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. නිෂ්පාදකයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න මිල වැඩි කරපු ගමන් ඔයා දන්නවා ඒ වෙලෙම හටගන්න ප්‍රතිවිපාක ටික. මිල වැඩි කරපු ගමන් ඉල්ලුම අඩු වෙනවා, සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙච්ච නිසා අධි සැපයුමක් හට ගන්නවා. මේ තියෙන්නේ අධි සැපයුම. පාරිභෝගිකයාට මිල වැඩි කරපු නිසා ගෙවන්න වෙනවා 15ක් 20ක් ගෙවන්න කැමති එක්කෙනාට. එහෙනම් මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. බිඳුවට සපයන්න කැමති එක්කෙනාට 15ක් හම්බෙනවා අවම මිල නිසා. මේ තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය. කලින් පාරිභෝගික අතිරික්තය මේක වුණා, කලින් නිෂ්පාදන අතිරික්තය මේක වුණා. ආර්ථික අතිරික්තය මේ සමස්තයම වුණා. දැන් පාරිභෝගික අතිරික්තය මේක, දැන් නිෂ්පාදන අතිරික්තය මේක, දෙකේම එකතුවෙන් ආර්ථික අතිරික්තය මේ කොටස. එතකොට අහිමි වුණ ආර්ථිකෙන් මේ ටික, එහෙනම් ඒක තමයි අහිමි වෙන සුබ සාධනය. දැන් යමු අපි අවම මිලෙන් පස්සේ ඇයි මේ අවම මිල සහතික මිලක් කියලා පනවන්නේ රජයේ විසින්? සහතික මිල මේ හොඳට ආගන්න, මේ මෙතනින්ම කියලා දෙන්න. වෙළඳ පොලේ වෙළඳාම් කරන්න මෙන්න මේ අවස්ථාවේදී වෙළෙන්ද ගෙනියනවා 130ක්. පාරිභෝගිකයා ගන්නෙන්නේ 80යි. ඒ නිසා දැන් මට කියන්න මෙයා ගාව තොග ඉතිරි වෙනව කොච්චරක්ද?
50ක් මෙයා ගාව තොග ඉතිරි වෙනවා. අතිරික්තයක් වෙනවා. අතිරික්ත තොගය. අතිරික්තය 50යි. මේ අතිරික්තය අයින් කරන්න, මේ අතිරික්තය ඉවත් කරන්න නිෂ්පාදකයා විසින් මිල මොනව කරනවද? පාරිභෝගිකයට දෙන්න. අඩු කරනවා. එතකොට මෙන්න මේ පනවපු 15ම සමහරක් වෙලාවට මෙන්න මෙයාට හිමි වෙන්නේ නැහැ. මිල අඩු කරලා මෙන්න මේ ටික විකුණන්න try කරනවා නිෂ්පාදකයා විසින්. එතකොට මිල සමතුලිත මිලට උඩ මිලක් පනවලා අවම මිලක් පනවලා රජය විසින් අහක බලාගෙන හිටියොත් මිල අඩු කරනවා නිෂ්පාදකයා. ඒකට අපි කියනවා අවම මිල කියලා. සමතුලිත මිලට ඉහළ මිලක් පනවලා රජය විසින් ඒ මිලම නිෂ්පාදකයාට ලබා දෙනවා නම් ඒ මිලම නිෂ්පාදකයාට හිමි වෙන්න ඉඩ දෙනවා නම් ඒ මිලම නිෂ්පාදකයට අයිති වෙනවා නම් 15ම අන්න ඒකට කියනවා සහතික මිල කියලා. සහතික මිලක් වෙන්න නම් ඒ මිල එලෙසම නිෂ්පාදකයට හිමි වෙන්න නම් රජය විසින් ගන්න ඕන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එක තමයි අතිරික්ත මිලදී ගැනීම. අතිරික්ත මිලදී ගැනීම එක. දෙක ඌණ පූර්ණ ගෙවීම. අනිත් එක ඌණ පූර්ණ ගෙවීම. මෙන්න මේ දෙක රජය විසින් කරනවා නම් මෙන්න මේ 15ම නිෂ්පාදකයාට උරුම වෙනවා. ඔන්න ඔය කතන්දර දෙක පැහැදිලි කරන්න තමයි සහතික මිලෙන් තියෙන්නේ. අතිරික්ත මිලදී ගැනීම. අතිරික්ත මිලදී ගැනීම තමයි මේ තියෙන්නේ. අතිරික්ත මිලදී ගැනීම. මේක හොඳට අහගන්න. ඔයාට තාත්තා විසින් දෙනවා මේම කතාවක් ගහමු අපි. සමතුලිත මිල මෙතන බලා ගන්න. ඔයා රඹුටන් විකුණනවා. රඹුටන් ගෙඩියක් රුපියල් 5 ගානේ ඔයා 100ක් විකුණද්දී මේකම ගමුකෝ 10 ගානේ 100ක් විකුණනවා. රඹුටන් මිල 10යි ප්‍රමාණය 100යි. ගණුම් කරුවා නැත්තම් පාරිභෝගිකයක් ගන්න කැමති මිල 10ට ප්‍රමාණය 100ක්. මිල 10ට ප්‍රමාණය 100ක් ගන්න කැමති. අපි මේක හඳුන්වනවා සමතුලිතයක් කියලා. තාත්තා කියනවා ඔයා දැන් 10 ගානේ 100ක් විකුණන්න ගෙනිච්චාම කීයක්වත් ඉතුරු වෙන්නේ නැතුවනේ ගෙදර එන්නේ. දැන් තාත්තා මෙහෙම කතාවක් කියනවා. ඔයා 10 ගානේ 100ක් ගෙනිච්චාම ඔක්කොම මිනිස්සු ගන්නවා නම් අපි පොඩ්ඩක් මිල වැඩි කරලා බලමු. 15 කරමු. මිල 15 කරපු ගමන් ඔයා විකුණන්න ගෙනියන රඹුටන් ප්‍රමාණය 150 වෙනවා. මේ සැපයුම ඔයා දන්නවනේ කතාව 10 15 ගානේ ගියා සැපයුම වක්‍රය අපුණ ප්‍රමාණය දෙස බැලුවා සැපයුම 15යි. ඉල්ලුම 80යි කියලා ගමු. 80යි. එතකොට 15 ගානේ ඔයා විකුණන්න ගෙනියනවා 150. 15ට විකුණනවා නම් පාරිභෝගිකයෝ ගන්න කැමති 80යි නේද මේ තියෙන්නේ ඒක නේද? කතාව හරිනේ. 10 ගානේ 100ක් ගෙනිච්චා 10 ගානේ පාරිභෝගිකයාත් 100ක් ගත්තා. තාත්තා තීරණය කරනවා එහෙනම් අපි ප්‍රමාණයක් ටිකක් වැඩි කරලා මිලක් ටිකක් වැඩි කරමු. මිල වැඩි කරපු ගමන් ඔයා සපෙන් ප්‍රමාණය කොහොමත් වැඩි කරනවා. මිල වැඩි කරපු ගමන් ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. මේ තියෙන්නේ ඒකනේ. දැන් මෙන්න මේ 15ම ඔයාට හිමි වෙන්න ඕන නම් ඔයාට අයිති වෙන්න ඕන නම් ඔයාට උරුම වෙන්න ඕන නම් ඔයා දැන් මෙන්න මෙතන කරන සංසිද්ධිය වෙනස් කරන්න වෙනව නේද? මේ බලන්න. ඔයා 15 ගානේ විකුණන්න බලනවා. ඔයා 15 ගානේ විකුණන්න ගෙනිච්ච 150 පාරිභෝගිකයා ගන්නේ 80යි 15 ගානේ. ඔයා තාත්තට කෝල් කරලා කියනවා පාරිභෝගිකයෝ දැන් ගන්නෑ නේ 15 ගානේ 80මයි ගත්තේ එතනින් එහා ගන්නෙ නෑ. තාත්තා ඔයාට එක විසඳුමක් දෙනවා. හරි. ඔයා අරන් එන්න. දැන් මන්නේ 15 ගානේ විකුණන්න කිව්වේ.
මම තමයි 15 ගාන වාට විකුණන්න කිව්වේ. එහෙනම් වාට 15ක් කොහොමත් හිමි වෙන්න ඕනනේ. ඔයා අරන් එන්න ඉතුරු ටික මම 15 ගානේ ගන්නවා. අන්න ඒකට තමයි අපි කියන්නේ අතිරික්ත මිලදී ගැනීමක් කියලා. ඔයා ගෙනිච්ච 15 ගාන 150ක් විකුණන්න 15 ගාන 150ක් වාට විකුණ ගන්න බැරි වුණා. 15 ගාන වා වික්කේ 80යි පාරිභෝගිකයා ගත්තේ 80ක් නිසා. තාත්තට කෝල් කරලා ඔයා කියනවා 15 ගානේ පාරිභෝගිකයා ගෙනිච්ච 80යි නේ තාත්තා. එහෙනම් තාත්තා කියනවා ඔයා ඉතුරු ටික අරන් එන්නකෝ මං ඉතුරු ටික ගන්නවා. එහෙනම් තාත්තා කීයක් ගන්නවද? ඉතුරු කීයද? තාත්තා ගන්නවා 15 ගානේ ඔයා ගාව ඉතුරු වෙන ටික තමයි 70. 80ක් පාරිභෝගිකයා ගෙනිච්චනම් ඔයා ගාව ඉතුරු වෙන්නේ 70යිනේ පුතා. ඒ 70 තාත්තා ගන්නවා 15 ගානේ. කතාව තේරුණාද? ඔන්න ඕක තමයි සාරාංශය මෙන්න මේ අතිරික්ත මිලදී ගැනීම. වෙන සංසිද්ධීන් ටික බලන්නද? මේ බලන්න. ඔයා කොහොමත් 150ම විකුණනවනේ. හේතුව 150 විකුණන්න හේතුව තමයි 15 ගානේ පාරිභෝගිකයා ගෙනියනවා ඔයාගෙන් 80ක්. ඉතුරු ටික රජයේ තාත්තව රජයේ විදියටනේ රජයේ තාත්තා විදියටනේ අපි හඳින්නේ. රජය ගන්නවා ඉතුරු ටික 70. 80යි 70යි 150ම ඔයා විකුණනවා කීය ගානේද 15 ගාන. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔයාගේ වෙළඳාම වෙනවා 150ක්ම වෙළඳාම වෙනවා. ඔයා සපයන්න කැමති බිඳුවට සපයන්න කැමති එක්කෙනාට සහතික මිල නිසා කීයක් හිමි වෙනවද? සහතික මිල නිසා හිමි වෙනවා. සහතික මිල නිසා ඔයාට හිමි වෙනවා 15ක්. බිඳුවට සපයන්න කැමති ඔයාට සහතික මිල නිසා 15ක් වෙනවා 150කට. එහෙනම් නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ දක්වා එනවා. මෙන්න මේ දක්වා නිෂ්පාදන අතිරික්තය වෙනවා. ඔන්න ඕක තමයි නිෂ්පාදන අතිරික්තය වෙන්නේ. ඊළඟට මේ ටිකත් අහගන්න. පාරිභෝගිකයාට ගන්න වෙන්නේ 20ට ගන්න කැමති පාරිභෝගිකයාට සහතික මිල නිසා 15යි ගන්න වෙන්නේ. කීයක්ද ගන්න වෙන්නේ? 80ක් මේ දරයි යන්නේ. 15 ගාන එයා ගන්න කැමති 80යි. එහෙනම් පාරිභෝගික අතිරික්තය තමයි මේ ඒ කොටසින් පේන්නේ. හරි නේද? පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයයි දෙකේම එකතුව අපි කියනවා ආර්ථික අතිරික්තය කියලා. හරිනේ ඒක? ඒ කතාවත් හරි. දැන් මේ ටික හොඳට අහගන්න. අපි සහතික මිලට පෙර සහතික මිලට පෙර සහතික මිලට පසු වෙනස ඔන්න ඕක ගන්න. පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය ආර්ථික අතිරික්තය සහතික මිලට පෙර ආර්ථික පාරිභෝගික අතිරික්තය බලන්න. සමතුලිතය මෙතනනේ. මෙතන තමයි සමතුලිතය. සමතුලිතය ඕකනම් A B C කියන එක සහතික මිලට පෙර පාරිභෝගික අතිරික්තය වෙනවා. එතකොට A ධන B ධන C වෙනවා. නිෂ්පාදන අතිරික්තයේ සහතික මිලට පෙර ඔයා දන්නවනේ දැන් ඔයාට ඒවා D E F වෙනවා. D ධන E ධන F වෙනවා. ආර්ථික අතිරික්තය ඔය දෙකේම එකතුව නිසා A ධන B ධන C ධන D ධන E ධන F වෙනවා. සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය අතිරික්ත මිලදී ගැනීම වලදී අතිරික්තය රජය විසින් මිලදී ගන්න නිසා අතිරික්තය වෙන්නේ මෙන්න මේ 80ත් 150ත් අතර ටිකනේ. මෙන්න මේ ටික තමයි රජය විසින් මිලදී ගන්නේ. කීයටද 15 ගාන මිලදී ගන්න නිසා මෙන්න රජයේ වියදම. මෙන්න මේ කොටුව තමයි රජයේ වියදම වෙන්නේ. 70ක් මිලදී ගන්නවා 15 ගානේ රජයේ විසින් ඒකට රජයේ වියදම් කරනවා. සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය මේ බලන්න 20ක් ගෙවන්න කැමති එකාට 15ක් ගෙවන්න වෙන්නේ වාසීනි 5ක්. එයා කීයද ගෙදර අරන් යන්නේ 80යි. එයා ගෙදර අරන් යන්නේ 80යි. එහෙනම් ඒ විතරයිනේ. සහතික මිලට පසු පාරිභෝගික අතිරික්තය ඒ විතරයි.
සහතික මිලට පසු නිෂ්පාදන අතිරික්තය DEF විතරයි නේද සමතුලිතයේදී තිබ්බේ. දැන් එයාට 15කුත් හිමි වෙනවා. ඒ වෙලේ 150කුත් විකුණ ගන්නවා. පාරිභෝගිකයට 80යි, රජයට 70යි, 150ක් විකුණ ගන්නවා ඒක. මේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ නිෂ්පාදන අතිරික්තය සහතික මිලට පස්සේ. එතකොට එනවා B ධන C ධන D ධන E ධන F ධන B C D E F ධන K ඔය දක්වා එනවා. එතකොට මේ දෙකේම එකතුවෙන් තමයි A ධන B ධන C ධන D ධන E ධන F ධන K වෙනවා මොන අතිරික්තයද? ආර්ථික අතිරික්තය. මේ තියෙන ආර්ථික අතිරික්තය. වෙනස A තිබ්බ දැනටත් A තියෙනවා. B අයින් වෙලා C අයින් වෙලා. B අයින් වෙලා C අයින් වෙලා. D තියෙනවා. D දැනටත් තියෙනවා. ඒකත් හරියි. E තියෙනවා. E දැනටත් තියෙනවා. F තියෙනවා. F දැනටත් තියෙනවා. අලුතින් එකතු වෙලා නේද මෙතනටදී අලුතින් එකතු වෙලා ධන B ධන C ධන K ඔය ටික අලුතින් එකතු වෙලා මේ D E F විතරයි තිබ්බේ ඉස්සලා දැන් B C K එකතු වෙලා B C K එකතු වෙලා හරිනේ ඊට පස්සේ මේකේ බලන්න මෙතන A තියෙනවා A තියෙනවා B තියෙනවා B තියෙනවා C තියෙනවා C තියෙනවා D තියෙනවා D තියෙනවා E තියෙනවා E තියෙනවා F තියෙනවා F තියෙනවා K මොනවා වෙලාද වැඩි වෙලා K විතරක් එකතු වෙලා වෙනස ඔන්න ඕක තමයි අතිරික්ත මිලදී ගැනීම වල සීන් එක වෙන්නේ ඊට පස්සේ අහිමි වන සුබ සාධනයට කලින් රජයේ වියදම හොයන්න රජයේ වියදම තමයි රජයේ වියදම සමානයි මෙන්න මේ ටික අරය අරන් ගන්නවනේ 15 ගානේ ඒ නිසා රජයේ වියදම වෙනවා C ධන E ධන K ධන G ධන H ධන I ඔක රජයේ වියදම වෙනවා ඔන්න ඔය ටිකත් ඔකත් මතක තියාගන්න ඊළඟ තමයි හොඳම ටික වෙන්නේ ඊළඟට තමයි හොඳම ටික කතා කරන්නේ ඊළඟ හොඳම කොටස වෙන්නේ මේ බලන්න මේකෙදි පොඩි කේස් එකක් වෙනවා ඒක තමයි මේ බලන්න මෙතන 15යි 20යි නේ තිබ්බේනේ මෙතන 10යි මෙතන 15යි මෙතන 20යි හරි මේකේ අහිමි වන සුබ සාධනය හොයන්න ඕන අපි මෙතනදී අහිමි වන සුබ සාධනය සමානයි පාරිභෝගික අතිරික්තයේ අඩුවීම ධන නිෂ්පාදන අතිරික්තයේ වැඩිවීම ඍණ රජයේ වියදම පාරිභෝගික අතිරික්තයේ අඩුවීම පාරිභෝගිකගේ අතිරික්තය අඩු වෙලා තියෙනවා ඉස්සල්ලා තිබ්බේ ABC නේ BC ප්‍රමාණයකින් මොනවා වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවා නිෂ්පාදකයාගේ අතිරික්තය වැඩි වෙලා තියෙනවා ඉස්සල්ලා DEF විතරයිනේ BC K ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා B ධන C ධන K ඊට පස්සේ ඍණ රජයේ වියදම බලන්න රජයේ වියදම තමයි CEH IG K C ධන E ධන K ධන G ධන H ධන I ඕකනේ එතකොට අපි සුළු කරපුවාම මේක ඍණ B ඍණ C ධන B ධන C ධන K ඍණ C ඍණ ගුණ වෙන්න ඕනේ ඍණ C ඍණ E
ඇයි ඍණයි ධනයි ඍණයින් ඍණ k ඍණ j මේකත් ගුණ වෙන්න ඕන ධනනේ මෙතනදී ඍණ h ඍණ i හරිනේ දැන් සුළු කරන්න ධන b ට ඍණ b කපන්න පුළුවන් ඍණ c ට ධන c කපන්නත් පුළුවන් ධන k ට ඍණ k කපන්නත් පුළුවන් ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඊළඟ ටික නේද ඉතුරු වෙනවා c ඍණ e ඍණ j ඍණ i ඍණ h ඕක තමයි අහිමි වන සුබ සාධනය වෙන්නේ අතිරික්ත මිලදී ගැනීම වලදී අහිමි වන සුබ සාධනය තමයි මේ එම් අකුරෙන් පෙන්වන්නේ මේ එම් අකුර නේද ඉතුරු වෙන්නේ මේ එම් අකුර නේද අහිමි වෙන්නේ මේ එම් අකුර ඒක මතක තියාගන්න එම් අකුරෙන් තමයි අහිමි වන සුබ සාධනය පෙන්වන්නේ අතිරික්ත මිලදී ගැනීම වලදී මේ තියෙන්නේ අතිරික්ත මිලදී ගැනීම අතිරික්ත මිලදී ගැනීම මේ තියෙන්නේ රජයේ වියදම සාරාංශය තමයි මෙච්චරයි සමතුලිත මිල නිෂ්පාදකයට අසාධාරණයි කියලා හිතලා මිල වැඩි කරනවා රජය විසින් ඒක සහතික මිලක් කරනවා සහතික මිල කියන එකේ අදහස තමයි මෙන්න මේ 15 නිෂ්පාදකයට ලැබෙන බව සහතිකයි නැත්නම් ඒ 15 අනිවාර්යෙන් නිෂ්පාදකයට හම්බෙනවාමයි 15 නිෂ්පාදකයට හම්බෙනවා කියන එක තමයි සහතික මිලේ අදහස එතකොට සහතික මිලෙන් කරන්න පුළුවන් නැත්නම් සහතික මිල පනවලා රජයට කරන්න පුළුවන් කාර්යයන් දෙකක් තියෙනවා එකක් අතිරික්ත මිල දී ගැනීම අනිත් එක ඌණ පූර්ණ ගෙවීම. ඉතුරු වෙන තොග ටික රජය විසින් ගන්නවා ඒකට අපි කියනවා අතිරික්ත මිල දී ගැනීම කියලා. 15 පනවපු ගමන් සැපයු පාරිභෝගිකයා ගන්න 80යි. පාරිභෝගිකයා ගන්න 80යි. එහෙනම් 15 පනවපු ගමන් නිෂ්පාදකයා සපයනවා 150 පාරිභෝගිකයා ගන්න 80යි. 80 ගත්තට පස්සේ ඉතුරු වෙන ටික 70 රජය විසින් මිලදී ගන්නවා 70 15 ගානේ ගන්න නිසා මේ තියෙන්නේ රජයේ වියදම මේ කොටුවෙන් පෙන්වන්නේ රජයේ වියදම ඊට පස්සේ 80යිනේ පාරිභෝගිකයට ගෙදර ගෙනියන්න වෙන්නේ 20ක් ගෙවන්න කැමති එකාට 15ක් ගෙවන්න වෙනවා වාසි 15ක් ගෙවන්න උනත් වාසි 5ක් 80කට පාරිභෝගිකයේ අතිරික්තේ මේ ටික විතරයි ওই කොටස විතරයි ඊළඟ කොටස තමයි නිෂ්පාදකයාගේ අතිරික්තය බිඳුවට සපයන්න කැමති එකාට 15ක් හම්බ වෙනවා 150කටම පාරිභෝගික 80ක් ගන්න බව ඇත්ත රජය විසින් අනිත් 70ක් ගන්න නිසා 150කටම 15 හම්බ වෙනවා මේ තියෙන්නේ කාගේ අතිරික්තයද නිෂ්පාදකයාගේ අතිරික්තය එතකොට මෙන්න මේ අතිරික්ත මිලදී ගැනීමේදී පාරිභෝගික අතිරික්තය මොනවා වෙලාද අඩු වෙනවා මේ අතිරික්ත මිලදී ගැනීමේදී පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා පුතා මතක තියාගන්න ඒක පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා අතිරික්ත මිලදී ගැනීමේදී හේතුව එයාට ගන්න වෙන්නේ 80යි ඉස්සල්ලා 100ක් ගත්තානේ 10 තියෙද්දි දැන් ගන්න වෙන්නේ 80යි 15 කරපුවාම පාරිභෝගික අතිරික්තය ඒ වෙලේ අඩු වෙනවා ඉතුරු ටික රජය විසින් අරයි යනවා මෙන්න මේක තමයි අතිරික්ත මිලදී ගැනීම කියලා කියන්නේ ඌණ පූර්ණ ගෙවීමේදී වෙන්නේ වෙන සීන් එකක් ඌණ පූර්ණ ගෙවීමේදී සැපයුමත් ඉල්ලුමත් මත මිලක් තිරණ වෙනවා 10යි ප්‍රමාණය 100 දාමු බිඳුව D S P Q අපි මිල තීරණය කරනවා සහතික මිලක් පනවනවා 15ක දැන් මෙයා ගන්න ඔයා වෙළඳාම් කරන්න ගෙනියනවා රුපියල් 15 ගානේ 150ක් ගෙනියනවා. ඇයි 15 ගානේ සැපයුම 150යි 15 දිල්ලුම 80යි. මේ හොඳට ආගන්න. හරිනේ? එතකොට ඔයා 150ක් ගෙනියනවා. ඉතුරු කරගෙන නම් තොගෙන්න එපා. ඊයේ තොගත් ඉතුරුයිනේ. ඒ ටික මං ගත්තනේ. අද ඉතුරු කරන් ආවොත් අද නම් ගන්නෙ නැහැ. ඔයා මෙන්න මෙහෙම කතාවක් බලන්න. ඔයා 150 ගෙනියන්න විකුණන 150ම ගෙනහිල්ලා ඒ 150 පාරිභෝගිකයා ගන්න කැමති මිල බලන්න 150 ගන්න කැමති පාරිභෝගිකයා පහට දුන්නු
150ම ගන්න කැමති 150 දිගේ යනවා පාරිභෝගිකයට අදාළ වක්‍රයක් පිළා විලදෙස බලනවා පහට දුන්නොත් 150ම ගන්න කැමති. ඔයා තාත්තට කෝල්ලයක් දීලා කියනවා තාත්තා මම 150ක් කරන් ආවනේ 15 ගන්න විකුණා. 150ම පාරිභෝගිකයා ඉල්ලනවා මං අද ගෙදර ගෙනියන්න. ඒක පාරිභෝගිකින් ඉල්ලනවා 150ම දෙන්න. හැබැයි මට පහ ගන්න දුන්නොත් මම 150ම ගෙනියනවා. ඉල්ලනවා. ඔයා තාත්තට කෝල්ල තාත්තා කියනවා හරි දීලා. ඉතුරු ටික මම දෙන්නම්. අන්න ඉතුරු ටික කීයද? 15ට නෙවා විකුණන්න ගෙනිච්ච පාරිභෝගිකය ඔයාට මේ 150ට ගෙවන්නේ 5යිනේ. ඉතුරු ටික මෙන්න මේ 10 තාත්තා ගෙවන්නම්. ඒකට කියනවා ඌණ පූර්ණ ගෙවීම. කතන්දර දෙකක්. අතිරික්ත මිලදී ගැනීමත් ඌණ පූර්ණ ගෙවීමත් කතන්දර දෙකක්. මතක තියාගන්න. අතිරික්ත මිලදී ගැනීමේදී උනේ ඔය කතාව නෙමෙයිනේ. අතිරික්ත මිලදී ගැනීමේදී උනේ පාරිභෝගිකයට 15 ගානම විකුණන්න මිල අඩු කරන්න එපා. ඉතුරු ටික මම 15 ගානේ ගන්නම්. ඕකනේ කතාව. ඌණ පූර්ණ ගෙවීමේදී ඕක නෙමෙයි කතාව. ඌණ පූර්ණ ගෙවීමේදී තාත්තා කියන 150 පාරිභෝගිකයා ගන්න කැමති මිල බලන්න. හරි 5 ගානේ 150ම ගන්න කැමති එයා. එහෙනම් එයාට 5 ගානේ 150ම දීලා එන්න. ඉතුරු සල්ලි ටික මම දෙන්නම්. ඉතුරු සල්ලි ටික කීයද? 10ක් කීයකටද? 150කට. එතකොට රජයේ වියදම වෙන්නේ මේ කොටස මෙන්න මේ ටික ඌණ පූර්ණ ගෙවීමේදී ඕක අතිරික්ත මිලදී ගැනීමේදී මේකනේ. ඉතුරු ටික මෙයා රජයේ ගන්නම් කියන එක. අතිරික්ත මිලදී ගැනීමේදී වියදම මේක ඌණ පූර්ණ ගෙවීමේදී මේක. මේක තේරුම් අරගෙන මිසක් තේරුම් අරගෙන හදන්න කටපාඩමින් නම් හදන්න එපා. හරිනේ? ඌණ පූර්ණ ගෙවීම. දැන් මට කියන්න අතිරික්ත රජය විසින් මිලදී ගත්තාම පාරිභෝගිකයට වාසියක් නැහැ නේ. පාරිභෝගිකයාගේ අතිරික්තය අඩු වෙන එක නෙවෙන්නේ. හේතුව එයාට ගන්න වෙන්නේ 80යි 15 ගානේ. අතිරික්ත මිලදී ගැනීමේදී රජය විසින් මේව කියන්න. අතිරික්ත මිලදී ගැනීමේදී මේක නෙවෙන්නේ. මෙයා 15 ගානේ 150ක් විකුණන්න කැමති. මෙයා 80යි ඉල්ලන්නේ. රජය විසින් කියනවා 15 ගානේ 80ක් මෙයාට දෙන්න. අනිත් 70 මම ගන්නම්. මෙයා ගාව ඉතුරු වෙන 70 එයා ගන්නවා. පාරිභෝගිකයාට 15 ගානේ 80යිනේ ගන්න වෙන්නේ. කතාව හරිනේ. දැන් ඌණ පූර්ණ ගෙවීමේදී ඕක නෙමෙයි. ඕකේ කතාව මේකනේ. මේ 15 ගානේ විකුණන්න මෙයා ගෙනියනවා. 15 ගානේ 150ක් ගෙනියනවා. රජය කියනවා පාරිභෝගිකයාට 150ම දෙන්න එයා ගන්න කැමති මිලට 5 ගාන. දැන් මට කියන්න පාරිභෝගිකයාට 5 ගාන 150ක් ගන්න එක වාසියද 15 ගානේ 80ක් ගන්න එක වාසියද? පාරිභෝගිකයාට වාසිය මේකනේ. ඒතර 5 ගානේ 80 150ක් ගන්න පුළුවන් වෙනවා. සමතුලිතයේදී තියාගත්තේ 10 ගානේ 100යිනේ. දැන් 5 ගානේ 150ක් ගන්න පුළුවන් වෙනවා. පාරිභෝගිකයාගේ වාසිය මතක තියාගන්න ඌණ පූර්ණ ගෙවීමේදී වැඩි වෙනවා. පාරිභෝගිකයාගේ වාසිය ඌණ පූර්ණ ගෙවීමේදී වැඩි වෙන එක වෙන්නේ. මේ බලන්න. අපි මේ ටික නම් කරමු. A B C D E F G H I J ඕක මතක තියාගන්න. ඕකනේ කතාව. දැන් මෙයා ගන්න. මේ G1යි H ඔය ටික බලමු දැන්. දැන් අහගන්න. ඌණ පූර්ණ ගෙවීමට පෙර පසු වෙනස පාරිභෝගික අතිරික්තය පෙර ABC නේ. මං ආය අමුතුවෙන් කියන්න දඟලන්නේ ඕවා කියලානේ තියෙන්නේ. නිෂ්පාදන අතිරික්තය DEF මේවට පෙර සාමාන්‍ය සමතුලිතයේදී පසු මෙයා ගන්න. එතන ඉස්සත් දාන්න.
ඌණ පූර්ණ ගෙවීමේදී රජය කියන්නේ 150ම පාරිභෝගිකයට දෙන්න පහ ගානේ නැත්නම් පාරිභෝගිකය ගන්න කැමති මිලට 150ම දෙන්න. පහ ගානේ පාරිභෝගිකයට දැන් 150ම ගන්න පුළුවන් වෙනවා කීය ගානේද ඌණ පූර්ණ ගෙවුවොත් රජයේ විසින්. පහ ගානේ. එහෙනම් පාරිභෝගිකයාගේ අතිරික්තය මේ දක්වා එනවා. මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. ඔය දක්වා පාරිභෝගිකයාගේ අතිරික්තය එනවා. එතකොට A ධන B ධන C ධන D ධන E ධන H ධන J. හරිනේ? J. A ධන B ධන C ධන D ධන E ධන H ධන G. ඔය ටික එනවනේ. මේ පාරිභෝගිකයාගේ අතිරික්තය. මේ තියෙන්නේ පාරිභෝගිකයාගේ අතිරික්තය. හරිනේ? ඊළඟ එක බිඳුවට සපයන්න කැමති එක්කෙනාට කීයක් හිමි වෙනවද අනිවාර්යයෙන් 15ක් හිමි වෙනවා හේතුව පාරිභෝගිකයා 5ක් ගෙවනවා ඉතුරු ටික රජය ගෙවනවා 10 රජය ගෙවනවා 5ක් පාරිභෝගිකයා ගෙවනවා ඔක්කොම 15ක් හිමි වෙනවා කීයකටද 150කට එහෙනම් නිෂ්පාදකයාගේ අතිරික්තයත් මේ දක්වා එනවා මතක තියාගන්න නිෂ්පාදකයාගේ අතිරික්තය මේ දක්වා එනවා එහෙනම් නිෂ්පාදකයාගේ අතිරික්තය බලන්න B ධන C ධන J ධන D ධන E ධන F වෙනස බලන්න මේකේ වෙනස A තියෙනවා B තියෙනවා මේ දෙකේම තියෙනවා C තියෙනවා වැඩි වුණා ධන D ධන E ධන H ධන G හරිනේ ඉස්සල්ලා තිබ්බේ පාරිභෝගික අතිරික්තය ABC පමණයි දැන් පාරිභෝගික අතිරික්තය මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා ඉස්සල්ලා පාරිභෝගික අතිරික්තය තිබ්බේ ABC පමණයි දැන් පාරිභෝගික අතිරික්තයේදී මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා මේකත් වැඩි වුණා G වැඩි වුණා හරිනේ මේ තියෙන්නේ ඒක නිෂ්පාදන අතිරික්තය DEF එම්මම D තියෙනවා E තියෙනවා F තියෙනවා මේකේ D තියෙනවා E තියෙනවා F තියෙනවා වැඩි වුණා නිෂ්පාදකයාගේ අතරේ D E F තිබ්බා වැඩි වුණා B C J J හරිනේ එතකොට මේ බලන්න වැඩි වුණා B වැඩි වුණා C වැඩි වුණා J ඔය ටිකනේ වැඩි වුණා හරිනේ ඊට පස්සේ ආර්ථික අතිරික්තය මේ දෙකේම එකතුවනේ A ධන B ධන C ධන D ධන E ධන F ඊට පස්සේ පසු ආර්ථික අතිරික්තය බලන්න A ධන B ධන C ධන D ධන E ධන H ධන G B තියෙනවා C තියෙනවා J D E F බලන්න හරිද කියලා A B C D E H G J F ඔය ටික තියෙනවා හරි 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 හරි වෙනස බලන්න B A තියෙනවා B තියෙනවා C තියෙනවා D තියෙනවා E තියෙනවා F තියෙනවා E තියෙනවා D තියෙනවා A තියෙනවා B තියෙනවා C තියෙනවා 1 2 3 4 5 6 1 2 3 4 5 6 වෙනස H G J
ආර්ථික අතිරික්තය H G හරි ඔය ටික වැඩි වුණා. ඉස්සල්ලා ආර්ථික අතිරික්තය මේ ටික තිබ්බේ හරිනේ මේ ටික තිබ්බේ දැන් මේ කොටස් දෙකක් කරනවා මේකත් වැඩි වුණා. ඔය ටික වැඩි වුණා. හරිනේ දැන් රජයේ වියදම හොයන්න. රජයේ වියදම රජයේ වියදම සමානයි ඌණ පූර්ණ ගෙවීම නිසා මේ කොටස B ධන C ධන D ධන E ධන J ධන I ධන H ධන G ඕක රජයේ වියදම වෙනවා. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 හරි දැන් මට කියන්න අතිරික්ත තොග මිලදී ගැනීමේදී පාරිභෝගික අතිරික්තය අඩු වුණා මෙතනදී පාරිභෝගික අතිරික්තය වැඩි වෙන එක වෙන්නේ මේ බලන්න අහිමි සුබ සාධනය සමානයි පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම ධන නිෂ්පාදන අතිරික්තයේ වැඩිවීම ඍණ රජයේ වියදම පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තයේ කලින් එක වැඩිවීම මෙච්චරයි D ධන E ධන G ධන H D ධන E ධන G ධන H ප්‍රමාණයකින් පාරිභෝගිකයාගේ අතිරික්තය වැඩි වෙලා තියෙනවා. නිෂ්පාදකයාගේ අතිරික්තය BCJ B ධන C ධන J ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. රජයේ වියදම මේ ටිකමනේ. රජයේ වියදම බලන්න. දැන් ලියන්නම්. අඩු කළා රජයේ වියදම වෙන්නේ B ධන C ධන D ධන E ධන G ධන H ධන I ධන J හරිනේ මේක සුළු කරා මේක මෙහෙම ලියන්න ධන D ධන E ධන J ධන H ධන B ධන C ධන J ඍණ B මේ ඍණ වෙනවනේ ඔක්කොම ඍණ C මම ඍණ ටික මෙතන ලියන්න එතකොට ලේසියිනේ කපන්න ඍණ B ඍණ C ඍණ D ඍණ E ඍණ G ඍණ H ඍණ I ඍණ J හරි දැන් කපන්න දැන් බලන්න අයින් කරන සුබ සාධනය හොයන්න ධන D ට ඍණ D කැපුව හැකි ධන E ට ඍණ E කැපුව හැකි ධන G ට ඍණ G කැපුව හැකි ධන H ට ඍණ H කැපුව හැකි ධන B ට ඍණ B කැපුව හැකි ධන C ට ඍණ C කැපුව හැකි ධන J ට ඍණ J කැපුව හැකි ඉතුරු වෙන්නේ I අහිමි වන සුබ සාධනය I ඍණ I ඒ කියන්නේ අහිමි වන සුබ සාධනය තමයි ඌණ පූර්ණ ගෙවීමේදී මෙන්න මේ කොටස තමයි අහිමි වෙන සුබ සාධනය. ඔච්චරයි. මෙච්චරයි කතාව. පාරිභෝගික අතිරික්තය ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පාරිභෝගික අතිරික්තය වැඩි වෙන්නේ ඌණ පූර්ණ ගෙවීමේදී අතිරික්ත මිලදී ගැනීමේදීද කියලා. ඔව් ඌණ පූර්ණ ගෙවීමේදී පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. අතිරික්ත මිලදී ගැනීමේදී පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. දැන් අද කතා කරා මෙන්න මේ ටික කතා කළා. සමතුලිතේ ඊට පස්සේ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය. අධි ඉල්ලුම සමතුලිතයේදී, අධි සැපයුම සමතුලිතයේදී, අධි ඉල්ලුම් මිල, අධි සැපයුම් මිල ඔය ටික කතා කරා සමතුලිතයේදී. ඊට පස්සේ සමතුලිතයේ රජයේ මැදිහත් වීම කතා කරා. පාරිභෝගිකයාට සමතුලිත මිල අවාසි වෙද්දී රජය කොහොමද මැදිහත් වෙන්නේ? නිෂ්පාදකයාට සමතුලිත මිල අසාධාරණ වෙද්දී කොහොමද
රජයේ මැදිහත් වෙන්න කියලා කතා කරා. උපරිම මිල අවම මිල කතා කරා. අවම මිලටම සහතික මිල කියලා කියන්න හේතුන් කතා කළා. පූර්ණ ගෙවීම අතිරික්ත මිලදී ගැනීම කතා කරා. මේ වීඩියෝ එක YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. ඒ අප්ලෝඩ් කරපු link එක මේ වීඩියෝ එක උඩින් දානවා. එතකොට ඔයාලට මේ සමස්තය පිළිබඳව සාරාංශය තේරුම් ගන්න පුළුවන්. කටපාඩම් නම් කරන්න එපා ඉකෝන්. ආර්ථික විද්‍යාව නම් කටපාඩම් කරන්න එපා, වැඩ ටික කරන්න. තේරුම් අරගෙන වැඩ ටික කරන්න. හරියටම තේරුම් අරගෙන මේ ටික බලන්න. එතකොට ඔයා ලස්සනටම පාඩම තේරුම් ගනීවි. හරියටම තේරුම් ගන්න මේ කොටස් ටික ඔයා පාඩම් කරන්න නම් මේ කොටස් ටික හදා ගන්න නම් එපා. මේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් පාඩම් ටිකක් තියෙන්නේ. ලස්සනටම වැඩ ටික කරන්න පුළුවන් පාඩම් ටිකක්. අපරාධය ඔයා ගොන් වැඩ කරනවා නම්, අපරාධය ඔයා මේවා පාඩම් කරන්න දඟලනවා නම්